හරි එතකොට මාස 4කින් තමයි මම ෆිසික්ස් වලට ඒකක් ගත්තේ. MCQ වලින් වැඩේ පටන් ගමු. අපිට නොදන්න ප්‍රශ්න 4ක් අතාරින්න පුළුවන්. පේපර් එක ගැන අවබෝධයෙන් හොඳ ප්ලෑන් එකකට වැඩ කරොත් අපිට රචනා ප්‍රශ්න 4ක් අමාරුවක් නැතුව කරන්න පුළුවන්. හැබැයි පාඩම පොඩි වුණාට මේකෙන් අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් එනවා. හරි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද මාස 5කින් ෆිසික්ස් වලට එකක් ගන්න කියලා. හරි මුලින්ම කතාව පටන් ගන්න කලින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මාස 5කින් ෆිසික්ස් වලට එකක් ගන්න පුළුවන්ද කියන එක. හරි එතකොට ඒකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි ඔව් පුළුවන්. මොකද මමත් එහෙම ගත්ත කෙනෙක්. හරි මම 2021 තමයි මගේ A level first year එක කරේ. එතකොට 2021 මගේ රිසල්ට් එක උනේ C1යි S2ක්. එතකොට මේ C එක තියෙන්නේ කම්බයින් මැත්ස් වලට. හරි අනිත් S2 තියෙන්නේ ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වලට. මම හැබැයි සෙකන්ඩ් ෂයි එක කරන්නේ 2022 ඊළඟ අවුරුද්ද සෙකන්ඩ් ෂයි එක කරනවා. ඒ අවුරුද්දේ මට ඉංජිනේරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. හරි එතකොට කොහොමද කරේ කියන එක ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ සැරේ එක්සෑම් කරන නංගිලා මල්ලිලට. හැබැයි 2026 අයත් බැලුවට කමක් නැහැ. මොකද පාඩුවක් එන්නේ නැහැ. ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා මේ වීඩියෝ එක ඇතුලේ. හරි එතකොට මම සාකච්ඡා කරනවා මම මොන වගේ උපක්‍රමද පාවිච්චි කරේ කෙටි කාලයකින් මේ ප්‍රතිඵලය වෙනස් කරන්න. මම ෆස්ට් ෂයි එක ඉවරනාට පස්සේ සෙකන්ඩ් ෂයි එකක් ආයෙ කරනවා කියලා හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. හරි මට ආයෙ කරන්න හිතිලා විභාගෙට මාස 4ක් විතර තියෙදි තමයි දෙවෙනි පාරට වැඩ කරන්න පටන් ගත්තේ. හරි එතකොට මාස 4කින් තමයි මම ෆිසික්ස් වලට එකක් ගත්තේ. කියන්නේ ඔයාලට වැඩිපුරත් එක්ක කාලය තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි සෑහෙන්න ලොකු මහන්සියක් ගන්න ඕන. මහන්සි වුණාට මදි. ඔයාලට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන. හරි ඒ නිසා මම මේ වීඩියෝ එකේදී ඔයාලට හොඳ ප්ලෑන් එකක් හදාගන්න හැටි තමයි විස්තර කරන්නේ. මුලින්ම අපි බලමු ෆිසික්ස් පේපර් එක හැදිලා තියෙන්නේ මොන වගේ ආකෘතියකටද කියලා. මොකද පේපර් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන අපි මේ මාස 5 වැඩ කරන්න කලින්. හරි ෆිසික්ස් පේපර් එක ගත්තට පස්සේ පේපර් එකේ කොටස් 3ක් තියෙනවා. MCQ පේපර් එක, ව්‍යුහගත රචනා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක මම SC කියලා දාන්නම් සහ රචනා ප්‍රශ්න පත්‍රය එසේ පේපර් එක. ඔය පේපර්ස් තුනටම හරියට උත්තර ලිව්වොත් තමයි අපිට එකක් ගන්න පුළුවන්. හරි එතකොට MCQ 50ක් එනවා. MCQ 50ක් එනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ 4ක් එනවා. රචනා ප්‍රශ්න 8ක් එනවා. හැබැයි අපි 8න් 4යි ලියන්න ඕන. 4ක්ම අතාරින්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. හරි MCQ 50ට ලකුණු හම්බ වෙන්නේ එකකට එක ගාන. එතකොට එතනින් අපිට ලකුණු 50ක් හම්බ වෙනවා. ව්‍යුහගත රචනා වලට එකකට ලකුණු 5 ගානේ අපිට ලකුණු 20ක් එතනින් හම්බ වෙනවා. රචනා ප්‍රශ්න 4ට එකකට ලකුණු 7.5 ගානේ ලකුණු 30ක් හම්බ වෙනවා. හරි ඔය විදිහට තමයි ෆිසික්ස් පේපර් එකේ ලකුණු 100 හැදෙන්නේ. දැන් මම කියන්නම් සාමාන්‍යයෙන් හරිද මේක හරියටම කියන්නේ මේ සාමාන්‍යයෙන් එකක් ගන්න ළමෙක් මේ පේපර් වලට මොන වගේ ලකුණුද ගන්න ඕන කියලා අවම වශයෙන්. හරි එකක් ගන්න නම් ඔයා හරි මේ ලකුණු 50න් ලකුණු 40ක් ඉලක්ක කරන්න ඕන. ලකුණු 40කට වඩා ගන්න ඉලක්ක කරන්න ඕන MCQ පේපර් එකට. එතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට ලකුණු කීයක් ගන්න ඕනද? මේක තමයි මේ පේපර්ස් තුනෙන් ගත්තම ලේසිම එක. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් ඇයි ලේසි වෙන්නේ කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය අනිත් පේපර් දෙකට වඩා ගොඩක් ලේසි. හරි එතකොට අපිට මේකෙන් සාමාන්‍යයෙන් වැඩ කරොත් ලකුණු 18ක් වගේ ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. 15ක් 16ක් 17ක් 18ක් කියන එක ලේසියෙන්ම ගන්න පුළුවන්. මම ඒක නිසා කියනවා මේකේ ලකුණු 18ක් ගන්න පුළුවන් කියලා. එතකොට අපිට මෙතන ලකුණු 58ක් තියෙනවානේ. හරි අපි රචනා ප්‍රශ්න පත්‍රයට ලකුණු 20ක් ගත්තොත් අපිට එතනින් සෙට් වෙනවා ලකුණු ඔක්කොම කීයද?
මෙතනනුත් 20ක් ගත්තා කියමු. හරි 30න් 20යි ගන්නවා. අන්න එතකොට අපිට ලකුණු 78ක් 78කට වඩා වැඩි අගයකට යන්න පුළුවන්. හරි. අපේ මුලින්ම ඉලක්කය වෙන්නේ MCQ පේපර් එකට ලකුණු 40ට වඩා ගන්න, ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ලකුණු 18ක් ගන්න, ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයට 30න් ලකුණු 20කට වඩා ගන්න. හරි. අපි ඊළඟට බලමු කොහොමද ඒක කරන්න කියලා. මම මේ සැලැස්ම හදන්නේ 2015 ඉඳන් මේ දක්වා ආපු සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරලා. හරි මම ඔයාලට මෙතන ඇනලයිස් කරලා පෙන්නනවා කොහොමද අපි වැඩ කරන්න ඕන කියලා. මොකද අපි පේපර් එක ගැන හොඳ අවබෝධයක් ගන්න යන්නේ පහුගිය අවුරුදු කිහිපයක ප්‍රශ්න පත්‍ර දිහා බලලා. එතකොට අපි මුලින්ම MCQ වලින් වැඩේ පටන් ගමු. හරි මම papers 3 ගැන වෙන වෙනම විස්තර කරනවා. මුලින්ම MCQ paper එකෙන් පටන් ගමු. MCQ එකේ ප්‍රශ්න 50ක් තියෙනවානේ. ඔය ප්‍රශ්න 50 කොහොමද හැදෙන්නේ? ප්‍රශ්න 50 කොහොමද හැදෙන්නේ? අපිට සිලබස් එකේ පාඩම් 12ක් තියෙනවා. ඔය පාඩම් 12ෙම ප්‍රශ්න එනවා MCQ paper එකට. ඔයා දන්නවනේ MCQ එකේ එන ප්‍රශ්න වලට අපිට කොහොමත් අනිවාර්යෙන් උත්තර ලියන්න වෙනවා. මොකද අතාරින්න පුළුවන් කමක් නැහැනේ. එතකොට මේ ප්‍රශ්න 50 හැදිලා තියෙන්නේ අපේ සිලබස් එකේ තියෙන පාඩම් 12න්. එතකොට මම බැලුවා 2015 ඉඳන් 2024 වෙනකන් දැන් මේ සැරේ තියන්න තියෙන 2025නේ. එතකොට 2015 ඉඳන් 2024 වෙනකන් පේපර් අරගෙන එකින් එක බැලුවම මට මෙන්න මේ වගේ සටහනක් ගන්න පුළුවන් වුණා. හරිද? එක එක පාඩමෙන් ආපු දල ප්‍රශ්න ප්‍රමාණය. දැන් ඔයාලට ඔය පේන විදියට මිනුව පාඩමෙන් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න එකක් දෙකක් වගේ. සාමාන්‍යයෙන් දල අගයන් තියෙන්නේ හොඳට තේරුම් ගන්න. මිනුව පාඩමෙන් ප්‍රශ්න එකක් දෙකක් වගේ ඇවිත් තියෙනවා. යාන්ත්‍ර විද්‍යාවෙන් ප්‍රශ්න 8ක් 12ක් අතර ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. දෝලන තරංග වලින් ප්‍රශ්න 4ක් 6ක් වගේ. ආලෝකයෙන්ුත් ප්‍රශ්න 4ක් 6ක් අතර ගාණක් එනවා. තාපයෙන් අපිට ප්‍රශ්න 6ක් 8ක් විතර එනවා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් ප්‍රශ්න එකක් දෙකක් වගේ එන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර ගත්තාම ඒත් ප්‍රශ්න දෙකක් හතරක් වගේ එනවා. චුම්බක ක්ෂේත්‍ර ගත්තම ඒත් ප්‍රශ්න දෙකක් හතරක් වගේ එනවා. ධාරා විද්‍යුතය ගත්තට පස්සේ ප්‍රශ්න 6ක් 8ක් වගේ ප්‍රමාණයක්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගත්තට පස්සේ ප්‍රශ්න 3ක් 4ක් වගේ එනවා. පදාර්ථ හා විකිරණ ගත්තට පස්සේ ප්‍රශ්න 2ක් 4ක් වගේ එනවා. හරි. ඔය තියෙන්නේ විෂය නිර්දේශයේ තියෙන පාඩම් 12ෙන්ම එන MCQ ප්‍රමාණයන් දල වශයෙන්. හරි. ඕකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වැඩිපුර MCQ එන්නේ මොන පාඩම් වලින්ද අඩුවෙන් MCQ එන්නේ මොන පාඩම් වලින්ද කියලා. එතකොට ඔයා MCQ පේපර් එකට වැඩ කරද්දී MCQ වැඩියෙන් එන පාඩම් උදාහරණයක් විදියට යාන්ත්‍ර විද්‍යාව, ධාරා විද්‍යුතය, තාපය වගේ පාඩම් මුලින් පොඩ්ඩක් ඌමනාවෙන් කරන්න ඕනේ. එතකොට ඔයාට ඉක්මනට MCQ පේපර් එකට සාමාන්‍ය පාස් පේපර් එකක් ලියන්න පේපර් ක්ලාස් එකකට ගිහින් පේපර් එකක් ලියන්න පුළුවන් මට්ටමකට හදා ගන්න පුළුවන්. මොකද ඒ පාඩම් දෙක තුන විතරක් ඔයාට කරගත්තත් සාමාන්‍යයෙන් MCQ 20ක් විතර කවර් වෙලා. හරි. එතකොට මම කියන්නේ නැහැ අනිත් පාඩම් කරන්න එපා කියලා. මොකද ඔයා මොකක්ම හරි පාඩමක් අතාරිනවා කියන්නේ අඩුම ගානේ MCQ දෙකක් තුනක්වත් නැති වෙනවා කියන එක. ඒ නිසා කිසිම පාඩමක් අතාරින්න බෑ අපිට ඒ එකකට වැඩ කරනවා නම්. මොකද අපි MCQ 40කට වඩා ගහන්න ඕනනේ. එතකොට MCQ 50යි තියෙන්නේ. අපි ගෙදරින්ම ලකුණු දෙක තුනක් නැති කරගෙන ගියොත් අපිට එතනට විභාගයට ගියාට පස්සේ තව වැඩේ අමාරු වෙනවා. ඒ නිසා අපි MCQ පේපර් එකට ලෑස්ති වෙද්දී MCQ 50ටම අදාළව ඉගෙනගෙන යන්න ඕන ඒකක් ගන්න නම්. හරි. එතකොට මෙන්න මෙහෙම පොඩි උපක්‍රමයක් යොදන්න පුළුවන් අපිට මේකට. මම කරපු වැඩක් මේක. හරිද? හිතන්නකෝ මම ඉලෙක්ට්‍රොනික් වල රචනා ප්‍රශ්නේ ලියන්නේ නැහැ. මට ඉලෙක්ට්‍රොනික් එච්චරම සෙට් නැහැ. හරිද? පදාර්ථ හා විකිරණ වලත් එච්චරම ලොකු දැනුමක් නැහැ. ලොකුවට අමාරුයි කරගන්න. ඒ නිසා රචනා ප්‍රශ්න ලියන්නේ නැහැ. හැබැයි මම MCQ එන ඒවා ටික පාස් පේපර් කරලා බලන මොන වගේ රටාවකින්ද MCQ වෙන්නේ. හරි. ඊට පස්සේ මම එච්චරම කැමති නැති පාඩම් වල වුණත් MCQ වලට ලෑස්ති වෙනවා. මොකද MCQ අතාරින්න බෑනේ. හරි. ඔයාලටත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඔයාලා ප්‍රධාන වශයෙන් ලෑස්ති වෙන පාඩම් වලට අමතරව ඔයාලට අමාරුම පාඩම් වල MCQ වලට විතරක් හරි ලෑස්ති වෙන්න ඕන අනිවාර්යයෙන්.
හරි MCQ පේපර් එකට වැඩ කරන්න ඕන ඔය විදියට මුලින් හොඳට අවබෝධයක් ගන්න ඔයාලට MCQ වල ගොඩක්ම ලකුණු ගන්න පුළුවන් මොන කොටස් වලින්ද කියලා ඒවට වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම ඔයාට අමාරු කොටස් වලටත් යම් ප්‍රමාණයකට වැඩ කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාට අර MCQ 40කට වඩා කියන සීමාවට යන්න පුළුවන් වෙනවා. හරි. දැන් අපි බැලුවේ MCQ පේපර් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරි මම තාම කිව්වේ නෑ කොහොමද අපි MCQ පේපර් එකට වැඩ කරන්න ඕන කියලා. මම ඔයාලට MCQ පේපර් එක හැදිච්ච විදිය තමයි මුලින්ම පෙන්නුවේ. ඊළඟට අපි බලමු ස්ට්‍රක්චර්ඩ් එසේ එක කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ අපිට ප්‍රශ්න 4ක් එනවා. ඒ ප්‍රශ්න 4ට පේපර් එකේම තමයි හිස් තැන්වල උත්තර ලියන්න තියෙන්නේ. අපිට කොළ අමුණන්න ඕන නැහැ. පේපර් එකේම හිස් තැන්වල ලියන්න කෙටි උත්තර තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 4ට අපි අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕන. මම මුලින්ම ඔයාලට දෙයක් කිව්ව නේද? මොකද්ද මම කිව්වේ? පේපර්ස් 3ම ගත්තට පස්සේ මේ පේපර්ස් 3න් වැඩිපුරම ලේසි මොකද්ද? මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. ඒකට හේතුවක් තියෙනවා. හරි. අපිට විෂය නිර්දේශයේ ප්‍රැක්ටිකල්ස් ටිකක් තියෙනවා. හැම පාඩමකින්ම වගේ ප්‍රැක්ටිකල්ස් තියෙනවා. හරි. සමහරක් පාඩම් වලින් හැර ගොඩක් පාඩම් වලින් ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ওই ප්‍රැක්ටිකල්ස් ටිකෙන් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 හැදෙන්නේ. ඔතන ලේසි වෙන්න හේතුව තමයි සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල්ස් 40ක් තියෙනවා කියමු අපි. හරි. ප්‍රැක්ටිකල්ස් 40ක් තියෙනවා නම් ඔය 40න් 4ක් එනවා. හැම අවුරුද්දම ඔය තියෙන 40න් 4ක් එනවා. හරි. අලුත් ඒවා එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් අමුතු ප්‍රශ්න එන්නේ නැහැ. ඔය තියෙන ඒවාම කරකවකව තමයි අහන්නේ. ඒ නිසා දැන් අපිට සාමාන්‍ය පාස් පේපර් ටිකක් කරාම ඔය ප්‍රැක්ටිකල් ටිකේ හරියට ඉගෙන ගත්තට පස්සේ එතනින් 4ක් අනිවාර්යයෙන් විභාගෙට එනවා. හරි. එතකොට අපිට හොඳට ලෑස්ති වෙලා යන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ටික බලාගෙන ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ලකුණු 20න් 18ක් හරි 20න් 20ම ගන්න ළමයිත් ගොඩක් ඉන්නවා. අපි 18ක් කියමු. 18ක් ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටික කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම. හරි. ඒ නිසා මේක තමයි ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් තැන. නිසා අපි මේකට හොඳට ලේස්ති වෙලා යන්න ඕන. දැන් මම කරන්න යන්නේ 2015 ඉඳන් 2024 වෙනකන් කොහොමද මේ ප්‍රැක්ටිකල්ස් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. හරි. ප්‍රැක්ටිකල් ප්‍රශ්න 4ක් එනවනේ. ඔය 4 මොන පාඩම් වලින්ද එන්නේ කියලා. සමහරක් ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් මේක එනවා කියලා. හරි අපි දැන් බලන්න යමු කොහොමද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒ ප්‍රශ්නේ පහුගිය අවුරුදු ගාන තිස්සේ කියන්නේ 2015 ඉඳන්ම ඇවිල්ලා තියෙන්නේ පාඩම් 4කින්. හරි. ඒ පාඩම් 4 තමයි මිනුම, යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඔය පාඩම් 4න් තමයි පහුගිය කාලයක් තිස්සේම පළවෙනි ප්‍රශ්නේ එන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ අපිට මෙන්න මේ විදියට මිනුම පාඩමෙන් 2022 ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාවෙන් ඇවිල්ලා තියෙනවා 2018, 17, 16 කියන අවුරුදු වල. දෝලන හා තරංග වලින් 2015, 20, 21, 23 කියන අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමෙන් 2019 ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. හරි. පාඩමෙන් කිව්වට ඔය ඒ පාඩමට අදාළව තියෙන ප්‍රැක්ටිකල්ස් වලින් තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දෙවනි ප්‍රශ්නේ ගත්තොත් දෙවනි ප්‍රශ්නේ 2015 ඉඳන් නෙමෙයි සෑහෙන්න කාලයක් තිස්සේ හැමදාම එන්නේ තාපය පාඩමෙන්. හරි. තාපය පාඩමෙන් තමයි දිගටම දෙවනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි තාපය පාඩම හරියට ඉගෙනගෙන ප්‍රැක්ටිකල්ස් ටිකක් කරගත්තොත් අනිවාර්යෙන්ම දෙවනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මේ ප්‍රශ්නය ඔයාලට විභාගෙදී තාපේ පාඩමෙන් ඒවි. ඔයා හරියට බලාගෙන ගියොත් අනිවාර්යෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය දිහා බැලුවොත් මේ ප්‍රශ්නය පාඩම් දෙකකින් අවුරුද්දක් කර අවුරුද්දක් හැදිලා තියෙනවා වගේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ හැමදාම ඇවිල්ලා තියෙන්නේ ආලෝකය පාඩමෙන් සහ දෝලන හා තරංග පාඩමෙන්. අපි ඒක මෙන්න මේ විදියට බලමු. 2023 ආලෝකය ආවා, 22 දෝලන හා තරංග ආවා. ආයේ ආලෝකය 2021 ආවා, දෝලන හා තරංග 20 ආවා. ආයේ 2019 සහ 18 ආලෝකය ආවා, 17 සහ 16 දෝලන හා තරංග ආවා. ආයේ 2015 ගත්තොත් ආලෝකය. හරි.
මාරුවෙන් මාරුවට වගේ ඇවිල්ලා තියෙන්නේ මේ පාඩම් දෙකෙන්. හරි. ඊට පස්සේ හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය හැමදාම එන්නේ ධාරා විද්‍යුතයේ පාඩමෙන්. ප්‍රධාන වශයෙන්ම හැමදාම වගේ ධාරා විද්‍යුතයේ පාඩමෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ 2015 ඉඳන් ගත්තොත් දිගටම එහෙම තමයි. හැබැයි මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික ටිකක් අවලං කරලා දෙන්න පුළුවන්. තව විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් ටිකක් අවලං කරලා දෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන්ම ධාරා විද්‍යුතයේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ව්‍යුහගත රචනා පේපර් එකේ ප්‍රශ්න 4 හැදෙන්නේ මොන පාඩම් වලින්ද කියලා. හරි. එතකොට ඔයාලා මේ පාඩම් ඉගෙන ගන්න එක වටිනවා. මොකද මේ පාඩම් ටික ඉගෙනගෙන ප්‍රැක්ටිකල්ස් ටිකක් කවර් කරගත්තොත් MCQ පේපර් එක වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකත් මේකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙන නිසා. ඔන්න දැන් අපි පේපර්ස් දෙකක් හැදෙන විදිය බැලුවා. MCQ පේපර් එකත් බැලුවා. ව්‍යුහගත රචනා පේපර් එකත් බැලුවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය බලන්න විතරයි. ඔව් මේ රචනා ප්‍රශ්න පත්‍රය ගැන කිව්වොත් පේපර්ස් තුනෙන් ටිකක් අමාරු එක තමයි රචනා ප්‍රශ්න පත්‍රය. හරි. ලේසිම එක ව්‍යුහගත රචනා එක, දෙවනියට ලේසි MCQ එක, තුන්වෙනියට ඉන්නේ රචනා ප්‍රශ්න පත්‍රය. හැබැයි අපිට මේ ප්‍රශ්නවල ටිකක් අමාරුකමක් තියෙන නිසා විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. රචනා ප්‍රශ්න 8ක් තිබුණත් අපි එතනින් උත්තර ලියන්න ඕන 4කට. හරි. රචනා ප්‍රශ්න 8ක් තිබුණත් අපි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 4කට. අපිට නොදන්න ප්‍රශ්න 4ක් අතාරින්න පුළුවන්. අපිට අමාරු ප්‍රශ්න 4ක් අතාරින්න පුළුවන්. ඒ නිසා අපි හරියට හොඳ ප්ලෑන් එකකට වැඩ කරොත්, පේපර් එක ගැන අවබෝධයෙන් හොඳ ප්ලෑන් එකකට වැඩ කරොත් අපිට රචනා ප්‍රශ්න 4ක් අමාරුවක් නැතුව කරන්න පුළුවන්. හරි. අපි බලමු දැන් රචනා ප්‍රශ්න පත්‍රය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරි. රචනා පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්න අංක 6ක් යටතේ ප්‍රශ්න 8ක් එනවා. හරි. ඒ තමයි 5 වෙනි ප්‍රශ්නය, 6 වෙනි ප්‍රශ්නය, 7 වෙනි ප්‍රශ්නය, 8 වෙනි ප්‍රශ්නය, 9 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් එනවා. කොටස් දෙකකින් එකකට ලියන්න ඕන. 10 වෙනි ප්‍රශ්නේත් ඒ වගේම A සහ B කියලා කොටස් දෙකක් එනවා. කොටස් දෙකකින් එකකට විතරයි උත්තර ලියන්න ඕන. හරි. අපි එකින් එක බලමු කොහොමද මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. 5 වෙනි ප්‍රශ්නය ගත්තොත් 5 වෙනි ප්‍රශ්නේ හැමදාම එන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන්. 2015 ඉඳන් නෙමෙයි අවුරුදු 20ක් විතර ගත්තා. හැමදාම 5 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ. හරි. ඒ නිසා 2024 23 22 21 දිගටම යාන්ත්‍ර විද්‍යාවෙන් තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ ගත්තොත් හැමදාම එන පාඩම් දෙකක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ එක්ක දෝලන හතරංග වලින් එනවා, නැත්නම් ආලෝකයෙන් එනවා. හරි. දෝලන හතරංග වලින් 2024 ආවා, 23 ආවා, 21 ආවා. එතකොට ආලෝකයෙන් ඇවිල්ලා තියෙන්නේ 2022 සහ 20. ඉතින් ඔයාලට මේ අවුරුදු ටික බැලුවා මොකද හිතෙන්නේ? දැන් දෝලන හතරංග වලින් මෑතක ගොඩක් අහලා තියෙනවා. එතකොට ගොඩක්ම දුරට මේ පාර එන්න ඉඩ තියෙන්නේ මොකද්ද? මේ පාර ගොඩක්ම වෙලාවට එන්න ඉඩ තියෙන්නේ ආලෝකයේ ප්‍රශ්නයක්. හරි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේ පාර ආලෝකයේ එන්න වැඩි ඉඩක් තියෙනවා. හරි. එතකොට ඔයා මේ පාඩම් දෙකම ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට 6 වෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. හරි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. හරි. 7 වෙනි ප්‍රශ්නේ ගත්තාම මේ ප්‍රශ්නේ හැමදාම හැදෙන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමෙන්. ඉතින් මේ ප්‍රශ්නේ ගැන මම අනිවාර්යයෙන්ම දෙයක් කියන්න ඕන. මොකද්ද? මේ ප්‍රශ්නේ ඕනම ළමයෙක්ට කරන්න පුළුවන් සරල මට්ටමේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පේපර් එකේ අනිත් පාඩම් වලට සාපේක්ෂව මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන්නේ ටිකක් පොඩි පාඩමක්. හැබැයි පාඩම පොඩි වුණාට මේකෙන් අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් එනවා. ඒ වගේම මේකේ තියෙන સિદ્ધාන්තත් තේරුම් ගන්න හරිම ලේසියි. හරි. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම නිකන් උප ඒකක 3කින් හැදිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි. ඒ උප ඒකක 3 තමයි ප්‍රත්‍යස්ථාව, දුෂ්ටාවීතාව, පෘෂ්ඨික ආතතිය. එතකොට හැම අවුරුද්දෙම මේ තුනෙන් එකකින් රචනා ප්‍රශ්නයක් දානවා. මේ තුන කවර් කරගන්න ඔයාලට මහලුකු කාලයක් ගත වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මොන අවුරුදු වල මොන කොටසින්ද ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ප්‍රත්‍යස්ථාව ගත්තොත් 2022, 20, 18 සහ 15 ඇවිල්ලා තියෙනවා. දුෂ්ටාවීතාව ගත්තොත් 2023, 21,
2019 සහ 2016 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පෘෂ්ටික ආතතිය ගත්තොත් 2017 සහ 2024 තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට 2015 ඉඳන් මේ දක්වාම ප්‍රශ්න දෙකක් වගේ තමයි පෘෂ්ටික ආතතියෙන් තියෙන්නේ. හැබැයි 2017 ප්‍රශ්නෙත් එච්චරම පෘෂ්ටික ආතතියෙන් කිව්වට ඒ දැනුමක් බලලා තිබුණේ නැහැ. නිකන් ඡේදයක් කියවල උත්තර ලියන්න වගේ ප්‍රශ්නයක් තිබ්බේ. හරි. කාලෙකින් දීපු නැති නිසා ගිය අවුරුද්දේ දුන්නා. හැබැයි මට හිතෙනවා ගොඩක් අය ගෙස් කරන්නේ නැති වුණාට මේ අවුරුද්දෙත් පෘෂ්ටික ආතතියෙම දෙන්න පුළුවන්. මොකද පහුගිය අවුරුදු කිහිපයක් පුරාවටම නොදී ඉඳලා තමයි පෘෂ්ටික ආතතිය දුන්නේ. ඒ නිසා මේ අවුරුද්දෙත් එන්න බැරි කමක් නැහැ. හැබැයි ඔයාලා මේ පෘෂ්ටික ආතතිය කියන කොටස විතරක් බලාගෙන යන්න එපා කිසිසේත්ම. මේ කොටස් තුනම හරිම ලේසියෙන් කොට දාගන්න පුළුවන් මේ තියෙන කාලය තුල. ඒ නිසා තුනම බලාගෙන යන්න පුළුවන්. ඔයා මේ කොටස් තුන බලාගෙන ගියාට පස්සේ කියන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම් බලාගෙන ගියාට පස්සේ කොහොමත් ඔයාට 7 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු 8 වෙනි ප්‍රශ්නේ බලන්න. 8 වෙනි ප්‍රශ්නේ හැමදාම එන්නේ ශාස්ත්‍ර පාඩම් වලින්. හරි. ශාස්ත්‍ර පාඩම් තුනයි අපිට තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර, විද්‍යුත් ශාස්ත්‍ර සහ චුම්බක ශාස්ත්‍ර. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර කියන්නේ හරිම පොඩි පාඩමක්. ඒක දවසක සෙමිනහකින් වුණත් ඉවර කරන්න පුළුවන්. එතකොට විද්‍යුත් ශාස්ත්‍ර සහ චුම්බක ශාස්ත්‍ර කියන එක ඊට වඩා ටිකක් ලොකුයි. හරි අපි දැන් බලමු මේ එක එක පාඩමෙන් මොන අවුරුදු වලද ප්‍රශ්න ආවේ කියලා. හරි. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර ගත්තොත් 2022 සහ 2017 ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. විද්‍යුත් ශාස්ත්‍ර ගත්තාම 2023 සහ 20 15 ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. චුම්බක ශාස්ත්‍ර වලින් තමයි ගොඩක්ම ප්‍රශ්න එන්නේ. ගොඩක්ම වෙලාවට චුම්බක ශාස්ත්‍ර වලින් එන්නේ. එතකොට ගිය අවුරුද්දේ චුම්බක ශාස්ත්‍ර ආවා. හරි. 2024 21 2019 18 16 දිගටම චුම්බක ශාස්ත්‍ර වලින් ප්‍රශ්න ආවා. ඉතින් මේ පාර වැඩි ඉඩකඩක් තියෙනවා මට හිතෙන විදියට විද්‍යුත් ශාස්ත්‍ර වලින් ප්‍රශ්නයක් එන්න. හරි. ඒක මට හරියටම කාටවත් කියන්න බෑනේ. මට විතරක් නෙමෙයි කාටවත් කියන්න බෑ. මට හිතෙනවා විද්‍යුත් ශාස්ත්‍ර වලින් මේ පාර එන්න ඉඩකඩක් තියෙනවා. මොකද ගිය පාර චුම්බක ශාස්ත්‍ර ආව නිසා. හැබැයි තුනම බලාගෙන යන එක තමයි වඩා හොඳ. 9 සහ 10 ප්‍රශ්න නම් ගෙස් කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ඒවා එනවමයි කියලා අපිට කියන්න පුළුවන්. හරි. 9 A කොටස අනිවාර්යෙන්ම ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක්. 9 B කොටස ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක්. එතකොට අපි විභාගෙදි මේ කොටස් දෙකටම උත්තර ලියන්න ඕන නැහැ. අපිට එකක් අතෑරලා කියන්නේ වාට ඉලෙක්ට්‍රොනික බැරි නම් ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයට ලියන්න පුළුවන්. ධාරා විද්‍යුතයේ බැරි නම් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයට ලියන්න පුළුවන්. අපිට දෙකම පුළුවන් වුණා කියලා දෙකම ලියන්නත් බෑ. හරි. අපි දෙකෙන් එකක් තෝරගෙන තමයි උත්තරේ ලියන්න ඕන. 9 වෙනි ප්‍රශ්නේ දිගටම කියන්නේ 2015 නෙමෙයි ඊටත් එහාට බැලුවත් දිගටම A කොටස ධාරා විද්‍යුතයෙන් B කොටස ඉලෙක්ට්‍රොනික වලින්. හරි. ඊට පස්සේ අපි 10 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් ඒකත් ඒ වගේම ප්‍රශ්නයක්. හැමදාම 10 A කොටස තාපය ප්‍රශ්නයක්, 10 B කොටස පදාර්ථ හා විකිරණ ප්‍රශ්නයක්. හරි. දිගටම එහෙමයි අනිවාර්යෙන් 2025 දිත් එහෙමයි. හරි. එතකොට ඔයාලට මෙතන දකින්න තියෙන ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? ඔයාට ලේසියෙන්ම හරි අනුමාන නැතුව කියන්න පුළුවන් අනිවාර්යෙන්ම එනවා කියලා ප්‍රශ්න ටිකක්. මොනවද? යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හරි. යාන්ත්‍ර විද්‍යාව අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. තාපය ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ පදාර්ථ හා විකිරණ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හරි. ওই ටික අනිවාර්යෙන් එනවා කියලා කියන්න පුළුවන්. එතනම ප්‍රශ්න පහක් මම අනිවාර්යෙන් එනවා කියලා කියනවා. එතකොට අපි අනුමාන විදියට විද්‍යුත් ශාස්ත්‍ර සහ ආලෝකය එනවා කියලා කියනවා. එතකොට 6යි 7යි. හරි. විද්‍යුත් ශාස්ත්‍ර සහ ආලෝකයේ එන්න වැඩි ඉඩක් තියෙනවා. ඒක නිසා ඒවා මුලින් බලන්න. හරි. එතකොට ප්‍රශ්න 7ක් හරි. 8 වෙනි ප්‍රශ්නේ විදියට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඒකිනුත් එනවා. හරි. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලුත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. එතකොට අපිට ඒක කවර් කරගන්න මම කලින් කිව්වා වගේම ලොකු කාලයක් යන්නේ නැහැ. එක්ක දුෂ්ටාවීතාව, පෘෂ්ටිකාතතිය, ප්‍රත්‍යස්ථාව තුනෙන් එකක් නෙන්න තියෙන්නේ. ওই තුනම බලා ගන්න පුළුවන්. එතකොට ওই විදියට තමයි රචනා පේපර් එක හැදෙන්නේ. අපිට ඒ රචනා ප්‍රශ්න 4ක් ඉලක්ක කරලා වැඩ කරන්න පුළුවන්. වඩා හොඳයි රචනා ප්‍රශ්න 6ක් ඉලක්ක කරලා වැඩ කරනවා නම්. මොකද ඔයාට විභාග වෙලාවේදී පේපරේ ටිකක් අමාරු වුණොත් නොදන්න, ඒ කියන්නේ අමාරු ප්‍රශ්න දෙකක් අතෑරලා ඔයාට ලේසි ප්‍රශ්න 4කට උත්තර ලියන්න පුළුවන්. මම කියන්නේ
ප්‍රශ්න 8ටම ලේස්ති වෙන්නේ නැතුව දැන් තියෙන කාලය තුලදී ප්‍රශ්න 6කට ලේස්ති වෙන්න. හරි. ඔයාලට දැන් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක් තියෙනවා නම් ඔයාලට වෙලාව ඇති නම් ප්‍රශ්න 8ටම ලේස්ති වෙන්න. මිනුම පාඩම ගත්තම මිනුම පාඩමෙන් MCQ එකක් දෙකක් වගේ එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. සමහරක් විට එන්නේ නැහැ. එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නයක් නම් කොහොමවත් එන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම මිනුම පාඩමෙන් අපිට අඩුම ගානේ ලකුණු දෙකක් උපරිම වශයෙන් ලකුණු 7ක් විතර තමයි ගන්න පුළුවන්. ලකුණු 100න්. හරි. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නය ගත්තට පස්සේ MCQ එනවා 8ක් 12ක් අතර ගාණක්. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ওই දේවල් ටික බලලා මට කියන්න පුළුවන් සමස්තයක් විදියට යාන්ත්‍ර විද්‍යාවෙන් ලකුණු 15.5ක් 22.5ක් අතරාගයක් එන්න පුළුවන් කියලා. අඩුම 15.5ක් උපරිම 22.5ක්. දෝලන හතරංග ගත්තට පස්සේ MCQ 4ක් 6ක් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ ආලෝකයේ සහ දෝලන තරංග අතර මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා. හරි. රචනා ප්‍රශ්නය එක පාඩමකින් ආවොත් අනිත් එකෙන් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්නය එන්නේ. හරි. ඒ වගේ පොඩි සම්බන්ධයකුත් තියෙනවා. දැන් මේ සැරේ ආලෝකය රචනා ප්‍රශ්නේ ආවොත් බොහෝ දුරට ව්‍යුහගත රචනා ප්‍රශ්නය හැදෙන්නේ දෝලන හා තරංග පාඩමෙන්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න, නෝට් කරගන්න. හරි. ওই විදියට අපිට දෝලන හා තරංග පාඩමෙන් ලකුණු 9ක් 13.5ක් විතර ගන්න පුළුවන්. ආලෝකයේ පාඩමිනුත් 9ක් 13.5 අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එතකොට තාපය පාඩම ඉතාම වැදගත් පාඩමක්. මොකද මම එහෙම කියන්නේ තාපය පාඩමෙන් අනිවාර්යෙන්ම MCQ ප්‍රශ්න එනවා. අනිවාර්යෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්නත් එනවා. අනිවාර්යෙන්ම රචනා ප්‍රශ්නත් එනවා. හරි. තාපය පාඩම ඉතාම වැදගත් පාඩමක් වන්නේ අන්න ඒ නිසා. එතකොට MCQ 6ක් 8ක් වගේ එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට ලකුණු 5යි, රචනා ප්‍රශ්නෙට 7.5යි. මේ පාඩමෙන් අඩුම ඔයාට ලකුණු 18.5ක් තියෙනවා. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 22.5ක් විතර තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර ගත්තොත් MCQ එකක් දෙකක් වගේ එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නේ එන්නේ නැහැ. රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ලකුණු 7.5ක් ආවොත් එතකොට සමස්තයක් විදියට ගත්තොත් අඩුම ලකුණු දෙකක්, උපරිම වශයෙන් ලකුණු 9.5ක්. විද්‍යුත් ශාස්ත්‍ර ව්‍යුහගත රචනා ප්‍රශ්න එන්නේ නැහැ. රචනා ප්‍රශ්න එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒ දේවල් ඔක්කොම බැලුවට පස්සේ ලකුණු 3ක් 9.5ක් විතර එනවා. හරි. අපි දැන් පේපර්ස් 3 වෙන වෙනම විශ්ලේෂණය කරලා ඉවරයි. MCQ එක කොහොමද? ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද සහ රචනා ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියන එක වෙන වෙනම බලලා ඉවරයි. අපි ඊළඟට බලන්න යන්නේ මේ පේපර්ස් 3ම එකතු කරලා. හරි. ඒ කියන්නේ සම්පූර්ණ ෆිසික්ස් පේපර් එක පාඩමට අදාළව කොහොමද හැදෙන්නේ කියලා. මේ විදියට එක ක්‍රම වලින් පේපර් එක ඇනලයිස් කරන එක මාර විදියට වටිනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයා මොන පාඩමටද වැඩි කාලයක් දෙන්න ඕන, මොන කොටස්ද වැඩිපුර බලන්න ඕන කියලා මේ වැඩෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාට ඊළඟ මාස 5 තුලදී වැඩ කරන්න හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. චුම්බක ශාස්ත්‍ර වලින් ව්‍යුහගත රචනා ප්‍රශ්න සම්පූර්ණ ප්‍රශ්නයක් හැදෙන්නේ නැහැ. මෙච්චර කාල හැදිලා නැහැ. හරි. මෙච්චර කාල හැදිලා නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් අර ප්‍රශ්නයකට කවලම් වෙලා එන්නත් පුළුවන් නිසා දල වශයෙන් අපිට රචනා ප්‍රශ්නකුත් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒ දේවල් ඔක්කොම බැලුවට පස්සේ චුම්බක ශාස්ත්‍ර වලින් අඩුම ලකුණු 3ක්, උපරිම ලකුණු 10.5ක් විතර ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ධාරා විද්‍යුතය පාඩම ගත්තොත් ඒකත් අර තාපය වගේ පාඩමක්. හරි. ධාරා විද්‍යුතයේත් MCQ වෙනවා, ව්‍යුහගත රචනා එනවා, රචනාත් එනවා. හරි. එතකොට MCQ සහ ව්‍යුහගත රචනා සහ රචනා තුනම එකතු කරාට පස්සේ අඩුම ලකුණු 18.5ක්, උපරිම ලකුණු 20.5ක් තියෙනවා. තාපය සහ ධාරා විද්‍යුතය කියන්නේ ඊටාම වැදගත් පාඩම් දෙකක්. ඉලෙක්ට්‍රොනික පාඩම ගත්තට පස්සේ MCQ 3ක් 4ක් විතර එන්න පුළුවන්. ව්‍යුහගත රචනා ප්‍රශ්න පහුගිය කාලයක් තිස්සේම ඇවිත් නැහැ. හැබැයි ප්‍රැක්ටිකල්ස් තියෙනවා සිලබස් එකේ එන්නෙම නැති වුණාට. හරි.
මොකක්ම හරි කරුමයක් තිබිලා මේ පාර එන්න පුළුවන්. හැබැයි එන්න තියෙන සම්භාවිතාව ඊටාම අඩුයි. ඉලෙක්ට්‍රොනික එන්න පුළුවන් මම කියන්නේ බොහෝ දුරට එන එකක් නෑ. රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඔය දේවල් ටික බැලුවට පස්සේ මට කියන්න පුළුවන් අවම වශයෙන් ඉලෙක්ට්‍රොනික අපි ඉගෙන ගත්තොත් අපිට ලකුණු 10.5ක් ගන්න පුළුවන්. උපරිම වශයෙන් ලකුණු 11.5ක් වගේ ගන්න පුළුවන්. ඊළඟට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගැන කිව්වොත් MCQ දෙකක් තුනක් වගේ එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආවොත් ලකුණු 5යි. රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. එතකොට එතනින් ලකුණු 7.5යි. ওই දේවල් ටික බැලුවට පස්සේ ලකුණු 9.5ක් උපරිම වශයෙන් 14.5ක් වගේ තියෙනවා. පදාර්ථ හා විකිරණ පාඩම ගත්තොත් MCQ දෙකක් හතරක් අතර ගයක් එන්න පුළුවන්. ව්‍යුහගත රචනා එන්නේ නැහැ. රචනා අනිවාර්යෙන් එනවා. ඒ දේවල් එක්ක අපිට කියන්න පුළුවන් මේ පාඩමෙන් ලකුණු 9.5ක් 11.5ක් අතර අගයක් තියෙනවා කියලා. හරි. ඔය විදියට තමයි පාඩම් 12න් ලකුණු බෙදිලා යන්නේ. දැන් ඔය 100ට අගයන් ටික එකතු කරොත් ඔයාට 100කට වඩා එනවා. මොකද ඔතන හැම රචනා ප්‍රශ්නයක්ම ලියනවා කියලා හිතාගෙන තමයි ලකුණු අරන් තින්නේ. හැබැයි ඔයා රචනා ප්‍රශ්න 4ක් අතාරින්න ඕන. හරි. ඔය අතාරින්න ප්‍රශ්න සලකන්නේ නැතුවනේ මම ලකුණු දාලා තියෙන්නේ. කෙනෙක්ට උදාහරණයක් විදිහට මම පාඩම් දෙකක් අරන් පැහැදිලි කරනවා. හරිද? කවුරු හරි ළමයෙක් මේ මාස 5 වෙලා මදි කියලා තාපයේ පාඩම ඇතෑරියොත් එයාට MCQ ටික අනිවාර්යයෙන්ම ගහගන්න බැරි වෙනවා තාපයේ පාඩමෙන් එන. ව්‍යුහගත රචනා ප්‍රශ්නෙත් අනිවාර්යයෙන්ම කරගන්න බැරි වෙනවා. හරි. අනිවාර්යෙන් යාට එතනම ලකුණු 10ක් විතර නැති වෙනවා. අනිවාර්යයෙන්ම නැති වෙනවා ඒක. හැබැයි තව ළමයෙක් එයාට කල් මදි කියලා ටයිම් එක මදි නිසා ඉලෙක්ට්‍රොනික් වගේ පාඩමක් ඇතෑරියොත් එයාට MCQ 3ක් 4ක් ගහගන්න බැරි වෙන්න පුළුවන්. MCQ 3ක් විතර ගහගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රොනික් වලින් මම කියවනේ ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා එන්නේ නැහැ කියලා. ඒ වගේ මෙයාට ඉලෙක්ට්‍රොනික රචනා ප්‍රශ්න අතාරින්නත් පුළුවන්. එතකොට සමස්තයක් විදිහට ලකුණු 100න් ඉලෙක්ට්‍රොනික සම්පූර්ණ පාඩම ඇතෑරියත් එයාට නැති වෙලා තියෙන ලකුණු 3ක් වගේ. හරි. එතකොට ඔයා පාඩමක් මොකක් හරි අතාරිනවා නම් ඒ විදියට හොඳට බලලා වැදගත්කම අඩුම, ඒ කියන්නේ ලකුණු අවම ප්‍රමාණයක් නැති වෙන විදියට පාඩම අතාරින්න. ඒ වගේම අපිට පදාර්ථ හා විකිරණ ගත්තත් පදාර්ථ හා විකිරණ වලත් MCQ දෙකක් තුනක් වගේ එන්නේ. හරි. එතකොට ව්‍යුහගත රචනා එන්නෙත් නැහැ. රචනා ප්‍රශ්නේ අවශ්‍ය නම් අතාරින්නත් පුළුවන්. ওই දේවල් ටික බැලුවම හරි පදාර්ථ හා විකිරණ ළමයෙක් ඉගෙන ගත්තේ නැත්නම් එයාට ලකුණු දෙකක් තුනක් වගේ විභාගෙදී නැති වෙන්න පුළුවන්. හරි. අපි මේ පාඩම් වල තියෙන වැදගත්කම සැලකිල්ලට අරගෙන මෙන්න මේ විදියට බෙදා ගන්න පුළුවන්. හරි. ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන පාඩම් සෙට් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒව නොකර A level කරලා A level වලට ෆිසික්ස් කරලා වැඩක් නැහැ වගේ පාඩම් ටිකක් තියෙනවා. මැද මට්ටමේ පාඩම් ටිකක් තියෙනවා. අවසාන වශයෙන් අනිත් පාඩම් ටික ඉවර වෙලා අර වැදගත් සෙට් එක සහ මැද මට්ටමේ පාඩම් ටික ඉවරුනාට පස්සේ බලන්න ඕන පාඩම් ටිකක් තියෙනවා. ඒක තමයි ඔය මම පාට වලට බෙදලා දාලා තියෙන්නේ. ඔය නිල් පාටින් දාලා තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව, තාපය, ධාරා විද්‍යුතය කියන පාඩම් තුන ගත්තාම ඒවා අනිවාර්යයෙන්ම කරන්නම ඕන. හරි. ඒ එක පාඩමක් අපි ඇතෑරියොත් අපිට අනිවාර්යයෙන්ම ලකුණු 10ක් 15ක් අනිවාර්යෙන් නැති වෙනවා. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. ඔයා ඒ පාඩම් තුන අනිවාර්යෙන්ම කරන්න ඕන. ඊළඟට දෙවනියට කියන්නේ මැද මට්ටමින් අපිට වැදගත්ම පාඩම් තමයි දෝලන හා තරංග, ආලෝකය, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන්නේ. හරි. එතකොට එතනත් පාඩම් තුනක් තියෙනවා. අවසාන වශයෙන් අනිත් දැන් මේක මෙහෙමයි. හරිද? මේ ඔක්කොම පාඩම් ටික ඉගෙන ගත්තේ නැතුව ඒකට යන හරි අමාරුයි. හැබැයි මම ඔයාට අනුපිළිවෙලක් මේ හදලා දෙන්නේ. හරි? එතකොට ඉතුරු වෙන මිනුම, ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර, විද්‍යුත් ශාස්ත්‍ර, චුම්බක ශාස්ත්‍ර, ඉලෙක්ට්‍රොනික, පදාර්ථ හා විකිරණ කියන පාඩම් සෙට් එක ගත්තට පස්සේ ඒවා අනිත් පාඩම් ටික උරුණාට පස්සේ කරන්න හොඳ පාඩම්. ඔයාට ඔකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් එක එක පාඩමින් කොච්චර ලකුණු ප්‍රමාණයක් විභාගෙදී ගන්න පුළුවන් වෙනවද කියලා. හරි. දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා කොහොමද සිලබස් එකේ ලකුණු බෙදිලා ගිහින් තියෙන්නේ, ඒ වගේම A level physics paper එක හැදෙන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් දෙනවා. MCQ කොහොමද හැදෙන්නේ, ව්‍යුහගත රචනා ටික කොහොමද හැදෙන්නේ, රචනා ටික කොහොමද හැදෙන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ
දැන් අපි දන්නවා ලකුණු එන ප්‍රමාණ. කොහොමද මේ ලකුණු ටික ගන්නෙ? හරි. ඒකට ඔයාට මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. මම ඔයාලට ඔය සියලුම පාඩම් වල තියරි උගන්වනවා. අංක 1 අංක 2 සියලුම පාස් පේපර් සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් ඔයාලට කරනවා. ප්‍රැක්ටිකල්ස්. අවසාන වශයෙන් අපි මොඩල් පේපර්සුත් කරනවා. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉතුරු වෙලා තියෙන කාලේ මෙච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන්ද කියලා. ඔව් ඒකට අපිට හොඳ ප්ලෑන් එකක් හොඳ කාලසටහනක් ඕන. හරි අපි අනිවාර්යෙන්ම විභාගයට යන්න කලින් අවම වශයෙන් තියරි ටික හරියට පාඩම් වල ඉගෙනගෙන පාස් පේපර් ටිකත් කරලා ප්‍රැක්ටිකල්ස් ටිකත් අඩුම ගානේ කරන්න ඕන. ඊට අමතරව මේ වැඩ ටික ඉවර වෙලා හරි මේක අංක 1 මේක අංක 2 මේක අංක 3 මේ වැඩ තුන ඉවරුණාට පස්සේ තමයි ඔයා අවධානය දෙන්න ඕන මොඩල් පේපර්ස් වලට. මම දිගටම මේ වැඩ 4ම කරනවා. හැබැයි ඔයා අවධානය දෙන්න ඕන මෙන්න මේ පිළිවෙලට. හරි මොඩල් පේපර්සුත් කරනවා. හරි. එතකොට මම දැන් පැහැදිලි කරන්නම් කොහොමද පාඩම් ටික කවර් කරගන්නේ කියලා. හරි. හරි. ඔය තියෙන්නේ අපේ කාලසටහන. හරි. ජුනි මාසේ අපි කරනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර. ජූලි වල කරනවා තාපය සහ පදාර්ථ විකිරණ. අගෝස්තු වල කරනවා යාන්ත්‍ර විද්‍යාව, සැප්තැම්බර් වල දෝලන හා තරංග, පදාර්ථ යාන්ත්‍රික ගුණ, ඔක්තෝබර් වල ආලෝකය සහ ධාරා විද්‍යුතය. හරි. ඔය අපි ලයිව් ක්ලාස් එකේ කතා කරන පාඩම් සෙට් එක. ලයිව් ක්ලාස් එකේ ඔය පාඩම් ඔක්කොම ඔයාලට සාකච්ඡා කරනවා. එතකොට ඔතන නැති පාඩම් දෙකක් තියෙනවනේ. ඔතන තියෙන්නේ පාඩම් 10යි. හරි. ඔතන නැති පාඩම් දෙක කොහොමද කවර් කරගන්නේ? ඔතන පාඩම් දෙකක් නැහැ. හරි. ඒ පාඩම් දෙක ලයිව් සාකච්ඡා කරන්නේ නැහැ අපි. හරි. හේතුවක් තියෙනවා ඒකට. මිනුම පාඩම ඔයාලා දන්නවා. මිනුම පාඩමෙන් ලකුණු දෙකක් වගේ එන්නේ. හරි. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොඩක් දුරට ඇවිල්ලා නැහැ කියලා ඔයාලා දකින්න ඇතිනේ. එතකොට මිනුම පාඩමෙන් ලකුණු දෙකක් එන්නේ. උපරිම ලකුණු 7ක් විතරනේ එන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික ගත්තට පස්සේ ඉලෙක්ට්‍රොනික ඔයාලට අර මම කිව්වා වගේ අතාරිනවා නම් මුලින්ම අතාරින්න තියෙන ඉලෙක්ට්‍රොනික සහ පදාර්ථ විකිරණ. මොකද ඒකෙන් තමයි අවම හානියක් වෙන්නේ. හැබැයි ඒ පාඩම් දෙකත් ඔයාලට කවර් කරගන්න විදියක් තියෙනවා. මේ තියෙන්නේ විදිය. හරි. අපේ ළඟ මේ දාලා තියෙන විදියට ස්ටඩි පැක්ස් තියෙනවා. හරි. පාඩම් 7කට අදාළව ස්ටඩි පැක්ස් තියෙනවා. මිනුම, යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, ආලෝකය, ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. හරි. ඔය පාඩම් වලින් ඕනම ස්ටඩි පැක් එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි. එතකොට මේ ඔයාලට පේන ටියුට්ස්, පෝස්ටර්ස් හැම පාඩමකටම ලැබෙනවා. විශේෂතාවය වෙන්නේ ඒක අඩු වීඩියෝ ගානක් තියෙන්නේ. හරි. මම උගන්නනකන් ඉන්නේ නැතුව ඔයාලට පාඩම් ටික කවර් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ටියුට් එක සහ මේ පෙන්නන A3 size poster එක ඔයාලගේ ගෙදරට මේවනවා අපි. එතකොට ඔයාලට මේ කැමති පාඩමක් මිලදී ගන්න පුළුවන්. නිදහසේ බලන්න පුළුවන් කැමති වාර ගානක් එක්සෑම් ඉවර වෙනකම්ම ලිමිට් එකක් නැතුව. හරි. ඒ වගේම දැන් ඔයාලට ස්ටඩි පැක් වල තියෙන කොටස් සහ ලයිව් ක්ලාස් එකේ තියෙන කොටස් අතර සම්බන්ධයක් නැහැ. අපි යාන්ත්‍ර විද්‍යාව ආයි ලයිව් ක්ලාස් එකේ කරද්දී ස්ටඩි පැක් එකේ තියෙන විදියට නෙමෙයි කරන්නේ. හරි. විභාගෙට දැන් විභාගෙ ලඟ වෙලානේ අපි යාන්ත්‍ර විද්‍යාව ආයි කරන්නේ. එතකොට ආලෝකය වගේ පාඩමක් අපි ලයිව් ක්ලාස් එකේ කරද්දී ගොඩක්ම ප්‍රශ්නත් එක්ක හරි විභාග ඉලක්ක කරගෙනම සාකච්ඡා කරනවා. තියරිත් මුලින් ඉඳන් කියලා දීලා ලයිව් ක්ලාස් එකේ වෙනම වැඩපිළිවෙලක් කියන්නේ. හරි. අවශ්‍යයි විතරක් ස්ටඩි පැක් ගන්න. ලයිව් ක්ලාස් එකෙන් තමයි හරියටම අපි වැඩේ කරගෙන යන්නේ. ඒ වගේම ලයිව් ක්ලාස් එකට එන ළමයින්ටත් ටියුට් හම්බ වෙනවා. ඔය පෝස්ටර්ස් තුත් ඔක්කොම හම්බ වෙනවා. කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ යාලටත්. හරි. ලයිව් ක්ලාස් ආවත් ස්ටඩි පැක් ගත්තත් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ
ලයිව් ක්ලාස් එකට එන්න. මොකද ඔයා ලයිව් ක්ලාස් එකට ආවොත් තමයි ඔයාට මෙන්න මේ වැඩ ඔක්කොම කවර් වෙන්නේ. හරි. මොඩල් පේපර්ස් ටික කරන්නේ, පාස් පේපර්ස් කරන්නේ, විවරණ ලියවන්නේ, ගෙදර වැඩ බලන්නේ, ඔක්කොම දේවල් කරන්නේ ලයිව් ක්ලාස් එක ඇතුලේ. එතකොට ඔයාලගේ අපි හෝම්වර්ක් ඒ වගේම පාස් පේපර් වලට සතිය ගානේ විවරණ ලියනවා, ඒව බලලා දෙනවා, අඩුපාඩු හදනවා. ටිකෙන් ටික ඔයාගේ ප්‍රතිඵලය ගොඩනගන්නේ ලයිව් ක්ලාස් එක හරහා. ඒ නිසා ලයිව් ක්ලාස් එකට එන ගමන් ඊට අමතරව ස්ටඩි පැක් එකක් අරගෙන බැලුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට පාස් පේපර් කරන එක ගැන තව පොඩ්ඩක් මම කියන්න ඕන. පාස් පේපර් කරන එක ඊටාම වැදගත්. මොකද මම එක්සෑම් කරද්දි මුල් තැන දුන්නේ මේකට. හරි. මුලින්ම අපි පන්තියේදී හැම සතියකම ඔයාලට පාස් පේපර් එකක් පුළුවන් විදියට විවරණය කරන්න උත්තර ලියන්න අවස්ථාව දෙනවා. එතකොට ඔයාලා විවරණය ලියලා ඉවර වෙලා PDF එකක් හදලා මට එවන්න ඕන. ඊට පස්සේ මම බලලා අඩුපාඩු තියෙනවා නම් ඔයාලට කියනවා. ඊට පස්සේ හරි මම ඔයාලට ප්‍රොසෙසර්ගේ හරි කාගේ හරි විවරණයකුත් දෙනවා. ඒකිනුත් බලලා අඩුපාඩු හදාගන්න පුළුවන්. ඊට පස්සේ සියලුම ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. හරි. MCQ 50ට වෙන වෙනම වීඩියෝස් 50ක් දාලා. හැම පාස් පේපර් එකකම එහෙමයි. 2011 නම් 2011 MCQ 50ට වෙන වෙනම වීඩියෝස් 50ක් ඔයාලට දෙනවා. එතකොට ඔයාලට බැරි අමාරු ප්‍රශ්න ටික විතරක් බලා ගන්න පුළුවන් විදියට. හරි. ඒ විදියට තමයි පාස් පේපර් ටික සාකච්ඡා කරන්නේ. ඊට අමතරව ප්‍රැක්ටිකල්ස් තුත් ඔයාලට එක ප්‍රැක්ටිකල් එකකට එක වීඩියෝ එක ගානේ වීඩියෝස් විදියට ප්‍රැක්ටිකල්ස් ටිකත් සාකච්ඡා කරනවා. මොඩල් පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් මොඩල් පේපර් ක්ලාස් එකේදී වෙන්නේ සතියකට එක පේපර් එකක් දෙනවා. පේපර් එකක් දීලා ඒකට විවරණයකුත් දෙනවා. ඒවා ඊටාම හොඳ මට්ටමේ පේපර්ස්. හරි. මේ අලුත් ප්‍රශ්න රටා තියෙන ඊටාම හොඳ මට්ටමේ පේපර්ස්. සාමාන්‍ය පාස් පේපර් වලට වඩා ටිකක් අමාරුයි. හැබැයි හොඳ මට්ටමේ පේපර්ස්. මම මේක රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වැඩ ටික පිළිවෙලට කරගත්තට පස්සේ. හරි. පාස් පේපර් ටිකත් කරලා හරියට ප්‍රැක්ටිකල්ස් එක ඔය වැඩ අමාරුවක් නැතුව යනවනම් මේ වැඩෙත් පටන් ගන්න පුළුවන්. හරි. ඔය විදියට තමයි වැඩ ටික යන්නේ අපේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ කරන කිසිම දෙයකට ඔයාට කිසිම මූලික දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කලින් ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ කරන කිසිම වැඩක්. හරි. විවරණ ලියන්න දන්නේ නැත්නම් ඒවා කියලා දෙනවා. පාඩම් ටික හරියට කියලා දෙනවා. පේපර්ස් ලියන්න කියලා දෙනවා. ඔක්කොම මුලින්ම කියලා දෙනවා. ඒ නිසා 25 අයට විතරක් නෙමෙයි විශේෂයෙන්ම 26 අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි බිඳුවේ ඉඳන්ම හැමදේම පටන් අරන් කියලා දෙනවා. හරි. ලයිව් ක්ලාස් විදියට තමයි ඔක්කොම ක්ලාස් ටික යන්නේ. රැයට තියෙන්නේ නයිට් ක්ලාස්. හරි. රැය 8 ඉඳන් 11 වෙනකම් සතියට දවස් 3ක් ලයිව් ක්ලාස් එක යනවා. ඊට අමතරව ඔයාලට දිනපතා අර කිව්ව වීඩියෝස් හම්බ වෙනවා. පාස් පේපර් සාකච්ඡා කරන ඒවා, ප්‍රැක්ටිකල්ස් වගේ වීඩියෝස් හම්බ වෙනවා. ඔය විදියට අපි ඉදිරි මාස 5 වැඩ කරගෙන යනවා. ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් අපේ ගෲප් වලට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මගේ නම්බර් එක 071 675 25 16. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලත් ඔයාලට ඕනම විස්තරයක් දැනගන්න පුළුවන්.